ඉංග්‍රීසියෙන් වඩාත් ස්වභාවිකව සහ විශ්වාසයෙන් කතා කරන්නවට අවශ්‍යද? අද අපි ප්‍රැක්ටිස් කරන්න යන්නේ ඇත්ත ජීවිතේ අපි කතා කරන ගොඩක් පවර්ෆුල් ෆ්‍රේසස් හයක් ගැන. ඉතින් අහන් ඉන්න රිපීට් කරන ෂැඩෝ කරන්න මාත් එක්කම. ඒව තමා I'm under no illusion that I still remember that. I'm glad to say that. I am sad to say that. I am sure that. I must say that. අපි යන් එහෙනම් පළවෙනි කතාවට. අලුතින් භාෂාවක් කතා කරන්න ඉගෙන ගන්න ඔයාට සැලකිය යුතු කැපකිරීමක් කරන්න වෙනවා. මේ මෙතඩ් එක ෂැඩෝවින් ප්‍රැක්ටිස් මෙතඩ් එක. මේකත් ලෝකේ තියෙන හොඳම ප්‍රැක්ටිස් මෙතඩ් එකක්. ඉංග්‍රීසි භාෂාව වගේ භාෂාවක් ඉගෙන ගන්න. මේකෙදි වෙන්නේ ඔයා මුලින්ම හොඳට අහන් ඉන්නවා. ඊට පස්සේ රිපීට් කරනවා. ඔයාගේ කටත් නිකම්ම හුරු වෙනවා. ඔයාගේ කනත් නිකම්ම හුරු වෙනවා. මේක තමයි හොඳම විදිහ ඉතින් මේක තමයි අපේ පළවෙනි කතාව. මේ වගේ වීඩියෝ පළවෙනි පාරට බලනවා කියලා හිතාගෙන මම මේක ඔයාලට කියන්නේ. මේකෙදි වෙන්නේ මුලින්ම මම සිංහල වාක්‍ය කියනවා. ඔයා ඒක හිතින් හිතන්න. ඊට පස්සේ මම ඉංග්‍රීසි වාක්‍ය කියනවා. මම ඉංග්‍රීසි වාක්‍ය කිව්වට පස්සේ ඔයා ඉංග්‍රීසි වාක්‍ය රිපීට් කරන්න. මේ විදිහට අපි මේ පේසස් ටික ඉක්මනින්ම ප්‍රැක්ටිස් කරමු. අපි එහෙනම් යන් ප්‍රැක්ටිස් කරන්න. Let's practice. කියන මායාව තුල මම නැහැ. I am under no illusion that. උදෑසන සෑම විටම පරිපූර්ණයි කියන මායාව තුල මම නැහැ. I am under no illusion that morning are always perfect. Repeat කරන්න. මට තාම මතකයි කියලා. I still remember that. නමුත් එක් දිනයක් මම ප්‍රමාද වී අවදි වූ අතර මට තාම මතකයි මගේ බස් රථය මගහැරුණා කියලා. I still remember that. One day I woke up late and missed my bus. Repeat කරන්න. මට කියන්න සතුටුයි. I am glad to say. මට කියන්න සතුටුයි අද මම උදේ පාන්දරම අවදි වී තේ පානේ භුක්ති විඳ කියලා. I am glad to say that. Today I managed to wake up early and enjoy my tea. Repeat කරනවා. මට කියන්න කනගාටුයි. I am sad to say. මට කියන්න කනගාටුයි නමුත් මට තවමත් ටිකක් මහන්සියි කියලා. I am sad to say that I still felt a little tired. Repeat කරනවා. කියන එක මට විශ්වාසයි. I am sure that. සෞඛ්‍ය සම්පන්න උදෑසන චර්යාවන් ගොඩනගා ගැනීම ජීවිතය පහසු කරනවා කියන එක මට විශ්වාසයි. I am sure that building a healthy morning routine makes life easier. Repeat. කියන එක මම කියන්න ඕන. I must say that. කුඩා වෙනස්කම් පවා විශාල ප්‍රතිඵල ගෙන දිය හැකි කියන එක මම කියන්න ඕන. I must say that even small changes can bring big result. Repeat. මේක තමයි අපේ දෙවෙනි කතාව. අපි යන් දෙවෙනි කතාව ප්‍රැක්ටිස් කරන්න. කියන මායාව තුල මම නැහැ. I am under no illusion that. වැඩ හැම විටම සුමටයි කියන මායාව තුල මම නැහැ. I am under no illusion that work is always smooth. Repeat කරන්න. මට තාම මතකයි. I still remember. නමුත් මට තාම මතකයි මගේ පළමු ව්‍යාපෘතිය වැරදි වලින් පිරී තිබුණා කියලා. But I still remember that my first project was full of mistakes. Repeat කරන්න. මට කියන්න සතුටුයි. I am glad to say. මට කියන්න සතුටුයි ඒ වැරදි වලින් මම ඉගෙන ගත්තා කියලා. I am glad to say that I learned from those errors. Repeat කරන්න. මට කියන්න කනගාටුයි. I am sad to say. නමුත් මට කියන්න කනගාටුයි මම මගේ කළමනාකරුව කලකිරීමට පත් කළා කියලා.
Though I am sad to say that I once disappointed my manager. Repeat ගන්න. කියන එක මට විශ්වාසයි. I am sure that අනුකූලතාව සහ උත්සාහය සාර්ථකත්වයට මඟ පාදනවා කියන එක මට විශ්වාසයි. I am sure that consistency and effort lead to success. Repeat ගන්න. කියන එක මම කියන්න ඕනේ. එහෙම නැත්නම් කිව යුතුයි. I must say that. වෘත්තීය ජීවිතයේ හොඳම ගුරුවරුන් අභියෝග කියන එක මම කියන්න ඕන. I must say that challenges are the best teachers in the professional life. Repeat කරන්න. ඔයා දැන් කතා දෙකක් ප්‍රැක්ටිස් කරලා ඉන්නේ. මං හිතන්නේ දැන් ඔයාලට මතක ඇති මේ පේසස් ටික. මේ කතාව තමයි අපේ තුන්වෙනි කතාව. ඉතින් අපි මේ කතාවත් හොඳින් ප්‍රැක්ටිස් කරලා මේ වැඩේ ඉවරයක් කරගමු. අපි යන් එහෙනම් ප්‍රැක්ටිස් කරන්න. කියන මායාව තුල මම නැහැ. I am under no illusion that අපි මුණ ගැහෙන හැම යාළුවෙක්ම සදහටම රැඳෙයි කියන මායාව තුල මම නැහැ. I am under no illusion that every friend we met will stay forever. Repeat ගන්න. මට තාම මතකයි. I still remember. නමුත් මට තාම මතකයි මගේ හොඳම යාළුවා මගේ අමාරුම කාලවලදී අලඟින් හිටියා කියලා. But I still remember that my best friend stood by me during my hardest times. Repeat that. මට කියන්න සතුටුයි. I am glad to say මට කියන්න සතුටුයි අපේ බැඳීම තවමත් ශක්තිමත් කියලා. I am glad to say that our bond is still strong. Repeat ගන්න. මට කියන්න කනගාටුයි. I am sad to say මට කියන්න කනගාටුයි හැමෝම එවැනි විශ්වාස මිතුරන් හොයා ගැනීමට තරම් වාසනාවන්ත නැහැ කියලා. Though I am sad to say that not everyone is lucky enough to find such loyal friends. Repeat ගන්න. කියන එක මට විශ්වාසයි. I am sure that සැබෑ මිත්‍රත්වය ජීවිත කාලය පුරාම පවතිනවා කියන එක මට විශ්වාසයි. I am sure that true friendship lasts a lifetime. කියන එක මම කියන්න ඕන. I must say that. මිතුරන් යනු අප තෝරා ගන්නා පවුල කියන එක මම කියන්න ඕන. I must say that friends are the family we choose. Repeat ගන්න. Great job. ඔයා හොඳට ප්‍රැක්ටිස් කරා. දැන් ඔයාගේ වාරේ. අමතක කරන්න එපා කමෙන්ට් කරන්න. ඔයා අද ප්‍රැක්ටිස් කරපු පේසස් 3ක් යොදාගෙන ඔයාගෙන් වාක්‍ය 3ක් දැම්මම කමෙන්ට් කරන්න. අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් කරන්න අපිත් එක්කම දිගටම ඉන්න. මතක ඇතුව හොඳට ප්‍රැක්ටිස් කරන්න මේ පේසස් පාට හොඳටම පුළුවන් එකක්. ඔන්න ඔය උඩ පෙන්නන කාඩ් එකෙන් ගිහිල්ලා මේ වගේ තවත් වීඩියෝස් බලන්න. එහෙනම් හමුවෙමු. See you